කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. self improvement 30 days වලට මම වීඩියෝස් 4ක් කරලා තියෙනවා. මේ 5 වෙනි එක මේක බලන කට්ටිය ඒ 4ත් ගිහිල්ලා බලන්න. ඒකේ හැම එකක්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපි තනියෙන් අපේ ජීවිතේ හදාගන්න කියලා. දුක හිතුනහම කොහොමද අපි අපේ ජීවිතේ හදාගන්න කියලා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ හැම වෙලේම ඔයාගේ ඔළුවේ එකම දෙයක් ගැන හිත කල්පනා කර ඉන්නවා නම් ඒ දේ නැති කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි ඕවර්තින්ක් කරනවා කියන එකට සමාන දෙයක්. ඒ කියන්නේ මේක මං හැම පැත්තෙම කතා කරන්නම් ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම විතරක් නෙමෙයි. ඔයා මොකක් හරි ඔයාගේ තීරණයක් ගන්න වෙලාවකට එහෙම නැත්නම් ඔයා කොහේ හරි යන්න හදන වෙලාවකට අඩුම තරමේ ඔයාගේ ඇඳුමක් ඔයා අඳිද්දිත් ඔයා හිතන දේ ගැන තමයි අද මං කතා කරන්න යන්නේ. ඇයි එච්චර ඔයා ඒ ගැන හිතන්නේ? මොකද්ද ඔයා ඒ ගැන කල්පනා කර ඉන්නේ? ඒ වගේ දේවල් ගැන තමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනියට මං ඔයාලට කියන්නම් ඔයාලා එකම දේ ගැන හිතා ඉන්නවා නම් ඒ කියන්නේ අපි හිතමුකෝ පළවෙනියටම අපිට දුකක් ආවා කියලා. දුක ගැන අපි හිතා ඉන්නකොට අපිට දුක දේවල්ම තමයි පේන්නේ. දකින්න හම්බ වෙන්නේ, අහන්න ලැබෙන්නේ හැම දෙයකින්ම දුකම විතරයි. තව දෙයක් තමයි ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන වුණත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන වුණත් එකම දේ ගැන හිතා ඉන්නවා නම් ඔයාලා දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සෙත් අනේ මෙයා මට කතා කරන්න නැති වෙයිද? මෙයාට වෙන කවුරු හරි ඉන්නව ඇතිද? මෙයාට මගේ දැන් වැඩක් නැතුව ඇතිද? ඇයි මෙයා මාව ගණන් ගන්නේ නැත්තේ? ඔන්න ඔය වගේ ගොඩාරියක් ප්‍රශ්න ඔයාලට ඔළුවට එනවා. එතකොට ඔයාලා කරන්නේ ඒක ගැන ගොඩාරියක් කල්පනා කර ඒක මනසේ හැම වෙලේම තියෙන නෙගටිව් එකක් විදියට. ඒ කියන්නේ ඔයා හිතන්නෙම හොඳ විදියක් නෙමෙයිනේ. ඔයා හිතන්නේ එයා මට බොරු කරලා, එයා මට බොරු කරාද? එතකොට එයා මට ඇත්තටම ආදරය කළේ නැද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔයාලගේ එම්ම අහනවා. එතකොට ඔයාලට වෙන්නේ ඒ ඔයාට ආදරය කරපු කෙනා චුට්ටක් ඔයාගෙන් ඈතට යනවා. ඔයා ඒගොල්ලන්ට කරදර කරනවනේ. කියන්නේ ඇයි ඔයා මට මෙහෙම කළේ එහෙම කී ඔයා මැසේජ් දානවා. ඔයා කන්නේ බොන්නේවත් නැතුව ඔයා දිගටම කරන්නේ ඔය නෙගටිව් දේවල් කල්පනා කර හිතා ඉන්න එක. ඔයා කල්පනා කරනවා නේ දැන් එයා මාව අතහැරලා වෙන කෙනෙක් හොයාගනීද? අන්න ඒ වගේ ප්‍රශ්න. එතකොට වෙන්නේ තවත් එයා ඔයාගෙන් අයින් වෙනා යන එක. ඒ කියන්නේ තවත් එයාට ඔයාව එපා වෙන එක. ඔයා හැම වෙලේම කරන්නේ නෙගටිව් දෙයක් නේ. එතකොට ඔයාට වෙන්නේ නෙගටිව් දේවල්. ඔයා හිතන්න එපා අනේ මෙයා මට බොරු කරයිද? අනේ මෙයා මට බොරුවක් කරනවා ඇති. අනේ මෙයා මාව රවට්ටනවා ඇති. එහෙම කී. එතකොට ඔයාට ඔයාගේ තියෙන සම්බන්ධතාවය උනත් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් එහෙම කරන්න එපා. තරහ වුණත් මොන දේ වුණත් ඔයා ගැන නෙගටිව් කියන්නේ මොන ප්‍රශ්නයක්වත් නෙගටිව් හිතන්න එපා. අනේ මෙයා මට බොරු කරයිද? දැන් යා මාව දාලා යයිද? හැම වෙලේම එහෙම හිතන්න එපා. ඔයා සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතේ ඔයාගේ තියෙන එදිනෙදා කටයුතු කරගෙන ජීවත් වෙන්න. ඔයාට බොරුවක් කරේ නැත්තම් හරි මොකක් හරි යාට වෙන ඉෂුව එකක් නැත්තම් එයා එහෙම දාලා යන්නේ නැහැ. හරි. ඒ ප්‍රශ්නේ අපි එතනින් නතර කරමු. අපි තව එකක් ගැන කතා කරමුකෝ. දැන් ඔයා හිතනවා මම ගොඩක් කට්ටිය දැකලා තියෙනවා. මට සාමාන්‍යයෙන් S2කට මම දැකලත් තියෙනවා. මට ඇහිලත් තියෙනවා. පර්සනල්වම හම්බ වෙලත් තියෙනවා. ගොඩක් කට්ටිය තැනකට යන්න කලින් ඇඳුමක් උනක් තෝරනවා. ඇඳුමක් අඳින්න කලින් හිතනවා මාර විදියට පැය ගාණක් ගත වෙනවා එයාට ඇඳුමක් තෝරගන්න. ඒ තැනට අදාළ ඇඳුම තෝරගන්න. ඉතින් එයා ඇඳුම් තෝරලා හිතලා මතලා දැන් කොහොම හරි අඳිනවා කියන්නකො ඒක ඇඳුමක්. එතකොට ඒ ඇඳුම අඳිද්දී එයා ඒක කැමැත්තෙන් අඳින්න ගත්තේ. මම මේක අඳිනවමයි කියලා හිතලා. ඉතින් ඒ පැය ගාණක් තිස්සේ හොයල්පු ඇඳුම අන්තිමට ඇඳලා පස්සේ එයා අඳින්නේ නැහැ ඒක.
ගොඩාක් කට්ටිය කරන්නේ මාර විදියට හිතනවා අයියෝ මට මේ ඇඳුම මට සෙට් වෙයිද, මේ ඇඳුම මට හරියයිද, අනේ මන් දන්නේ නැහැ දැන් මම මොකක්ද ඇඳයි යන්නේ. අන්න ඒ වගේ 1000ක් ප්‍රශ්න ගැන හිතනවා. හිතලා හැමදාම අඳින ඇඳුම ඇඳගෙන යන වෙලාවල් තියෙනවා. මං එහෙම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ හිතනවා මාර විදියට හිතනවා අයියෝ මට ඇඳුමක් නැහැනේ හලෝ එහෙම කීකී හිතනවා. හිතලා හැමදාම අඳින එකම ඇඳුම යුනිෆෝම් එක වගේ ඒකම තමයි ඇඳගෙන යන්නේ. ඉතින් එච්චර කල්පනා කරන්න ඕනේ ඔයාගේ ඔළුවේ ස්ට්‍රෙස් දාගන්නේ මේ වගේ දෙයකට. සාමාන්‍යයෙන් ඔයාට හිතෙනවා නම් මේ වගේ ඇඳුමක් මට මෙතනට ගැලපෙනවා කියලා පල්ලියකට අපිට ඇඳන් යන්න බැහැනේ. විචුරණ ඇඳුම් පන්සලකට උනත් එහෙම ඇඳන් යන්න බැහැ නෙමේ. ඒක අපි හැදිලා තියෙන විදිහ අපි එහෙම ඇඳින්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන්වලට එහෙම අඳින්න ඇඳුම් නැතුව සාමාන්‍ය ජීවිතයේ ඕගොල්ලෝ කඩේකට යනකොට හරි shopping කරන්න යනකොට හරි ඒ වගේ ඇඳගෙන ඇඳුමක් යන්න ගියත් ඒ කල්පනා කර හිත ඉන්න එපා මෙච්චර අයියෝ මට ඇඳුමක් නැහැනේ හලෝ එහෙම කිය. ඉතින් අපි ඒ ප්‍රශ්නෙත් එතනින් අතර කරමුකෝ. අපි යන් තවත් ප්‍රශ්නයකට. ඔයා තව හිතනවා ඔයාගේ එක්සෑම් එක ගැන. දැන් එක්සෑම් එකට තව මාස 6ක් හෝ අවුරුද්දක් වගේ තියෙනවා හිතන්නකෝ. දැන් අවුලක් නැහැ. තව ටිකක් කල් ගිහිල්ලාම පාඩම් කරනවා. හරි. දැන් අද පාඩම් කරා කියන්නකෝ. දැන් එහෙම හිතලා පාඩම් කරලා ටික කාලයක් ගිහිල්ලා ආයෙ පාඩම් කරලා ඔන්න ඔහම නවත්ත වගේ ස්ටඩීස් කරනවා ඔයා. ඉතින් ඔයා එක දවසකට හෙට හව අනිද්දා හෝ ඔයාගේ එක්සෑම් එක තියෙනවා නම් ඔයා හිතනවා අයියෝ දැන් මම කොහොමද මේක ඉක්මනට පාඩම් කරගන්නේ? දැන් මට මේක කරගන්න විදියක් නැහැ. මේ මට අපරාධි තිබුණේ කලින් කරන්න. අපරාධි කියන හැඟීම ඇති කරගන්න යන්න එතනට. ඔයා මොකක් හරි අද කරන්න තියෙන වැඩේ අද නොකර තව ඉස්සරහට ගිහිල්ලා ඒක පහ වුණාට පස්සේ අපරාධේ කී ඔන්න එතනදී හිතන්න ගන්නවා. කල්පනා කරනවා අයියෝ මං දැන් මේක කරේ නෑනේ. මං දැන් මට මේක කරන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් අපරාධේ ගිය දවස් ටිකේ මට මේක කරන්න තිබුණා. අනේ අපරාධිනේ කී ඔන්න හිතන්න ගන්නවා. ඉතින් එතකොට කාගේද වැරද්ද? ඒක අපේමයි වැරද්ද. එච්චර කල් ඉන්න ඕනේ නැහැනේ. අද ඉඳන්ම ඔයාට තව ඉස්සරහට තියෙන එක්සෑම් එකකට උනත් දැන් ඉඳන්ම ඔයාට ලෑස්ති වෙන්න පුළුවන්. ඔයාට ෂෝට් නෝට්ස් ගහ ගන්න පුළුවන්. ඔයාට පාඩම් කරනවා නම් චුට්ටු පාඩම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. අද ඉතින් තව ඉස්සරහට ගිහිල්ලා ඒක කට ළඟටම ආවට පස්සේ එතනදී කල්පනා කරන්න එපා. අනේ අපරාධෙනි මට මේක කරන්නනේ තිබුණේ එහෙම කිය. හරි. අපි ඒ ප්‍රශ්නෙත් නවත්තලා තව ප්‍රශ්නයකට යමු. ඔයාගේ වැඩක් ගැන හිතන්නකෝ. ඔයා දැන් ඉස්සරහට මොකක් හරි කරන්න හිතාගෙන ප්ලෑන් කරගෙන ඉන්නවා. හැමදාම ප්ලෑනින් විතරයි, කිසිම දෙයක් ඒකට කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් පටන් ගන්න හිතන්නේ නැහැ. ඒ කියන්නේ අද ඕනේ නෑනේ. දැන් තව ටිකක් හිතමු මේක තව චුට්ටක් ප්ලෑන් කරමු. එතකොට තව මේකට අයිඩියාස් ටිකක් හොයමු. එහෙම කිය තව දවස් ඒ කියන්නේ කල්යව ඔයාගේ තියෙන ඒ වැඩේ පටන් ගන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා හොඳට ප්ලෑන් කරලා සතියක් විතර ඔයාට කරන්න පුළුවන් දේ හොඳට ප්ලෑනින් කරලා අවශ්‍ය දේවල් එකතු කරගෙන හොඳට ප්ලෑනින් නැතුව වැඩ පටන් ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙමත් ප්ලෑනින් කරම ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ ප්ලෑන් එක විතරයි යාගේ ඔළුවේ තියෙන මෙහෙම කරන්න ඕනේ කියන මතය විතරයි එයාලා ගාව තියෙන්නේ. කරන්න පටන් ගන්නේ නැහැ. දැන් මගේ යාළුවෙක් ඉන්නවා. එයා හොඳට එයාට රිවිව් කරන්න පුළුවන්. හොඳටම කරන්න පුළුවන්. ෆුඩ් ගැන හැමදේම දන්නවා. අනික හැමදේම එයා කනවා. ඉතින් එයා කියනවා මං කෝ ඉතින් දවසක් අනේ ඉතින් ඔයා මේ මනාද පේජ් එකක් පටන් අරගෙන කරන්න ඔයාට පුළුවන් දේනේ ඕක. ඔයා ලස්සනට ඒක ප්‍රසන්ට් කරනවා. මාර ලස්සනයි. කතා කරන විදිය උනත් මාර ලස්සනයි කිකි. හැමදාම මම කියනවා ඒ මනුස්සයාට ඒත් කවදාකවත් මං දැකලා නැහැ අඩුම තරමේ මේ පේජ් එකක් හදලවත් අඩුම තරමේ
ඒකට කිසිම උනන්දුවක් නැහැ. ඒ කියන්නේ හැමදාම මං කියනවට එයා කියන ඔව් මචං කරන්න ඕනි තමා තාම ප්ලෑන් ඉන්නේ බං මොකද්ද මං කරන්නේ මේකට මෙහෙම කරන්න ඕනේ එතකොට මං අද දවසට මෙච්චරක් මේව කරන්න ඕනේ එයා හිතනවා. ඒ කියන්නේ පුදුම විදිහට හිතන්නේ මං ගෝ එච්චර ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාට තියෙන්නේ මොනවද දැන් ඔයාට තියෙන දේ කරන්න. ඔයාට හොඳ ෆෝන් එකක් තියෙනවා. හැමදේම තියෙනවා. ඉතින් එයාට මං කොච්චර කිව්වත් එයා කියනවා හැමදාම ලෑස්ති කරලා තියෙන්නේ හැමදේම පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ එහෙම කී දැන් මම මාස 11ක් තිස්සේ බලාගෙන හිටියා. තාමත් ඒ ළමයා ඒ වැඩේ පටන් අරගෙන නැහැ. මට ඉතින් ඒක බලෙන් කියන්න බෑ අනේ පටන් ගන්නින් මට එහෙම කියන්න බෑනේ. එයාටත් කිසිම උමනාවකුත් නැත්තම් හැමදාම ප්ලෑන් එකනොත් විතරක් නම් ඉතින් එයා ප්ලෑන් කරම හිටපුවා. ඉතින් අපිට මුකුත් කියන්න බෑනේ. හරි. ඔන්න ඔය වගේ කට්ටිය ඉන්නවා. හොඳට ප්ලෑන් කරලා කරන දේවල් කරන කට්ටියත් ඉන්නවා. ප්ලෑන් කරම ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් මං ඔයාලට කියන්නේ ඉතින් ප්ලෑන් කරම විතරක් ඉන්න එපා. ඔයාට දෙයක් පටන් ගන්න පුළුවන් නම් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඒකට තියෙනවා නම් හොඳට ප්ලෑන් කරලා නම් තියෙන්නේ පටන් අරගෙන ඔයාගේ වැඩේ ඔයා කරගෙන යන්න. තව සමහරක් ඉන්නවා දෙයක් වෙන්න කලින් ඒ දේ හිතලා ඉවරයි. මේක තමයි වෙන්නේ. මම හිතුවනේ ඊට පස්සේ ඒ දේ මොකක් හරි ලාවට ළඟින් යන දෙයක් වුණොත් එහෙම මං කිව්වනේ මම තමයි කිව්වේ මම කියපු දේ තමයි හරි. දැක්කනේ එයා කියන දේ තමයි හරියන්නේ. එහෙම නැහැ. එයා කල්පනා කරලා දෙයක් කිව්ව පළියෙන් ඒ හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එයා කල්පනා කරන්නේ සමහර විට අනුමාන කරන්න අපිට හැම කෙනාටම පුළුවන්. එහෙම වුණා කියලා කල්පනා කරන හැමදේම හරියන්නේ නැහැ. ඉතින් ඔය වගේ කල්පනා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඕවර්තින්ක් කරන්න ඕනේ නැහැ කවුරුත්. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරන්න. හැම දේ ගැනම ඕනාට වඩා දේවල් ගැන හිතන්න යන්න එපා. සාමාන්‍ය කියන්නේ හැම ප්‍රශ්නයකදීම නෙමෙයි මම මේක කතා කරන්නේ. සාමාන්‍ය දේවල් වලදී ඕවර්තින්ක් කරන්න එපා කියලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්නම්. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.